මේ සහනාධාර වැඩ කටයුතු වල අපට හැම පැත්තෙම උදව් උපකාර කළ ඔබ සියලුම දෙනාට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මෙන්න මේ වීඩියෝ එක තමයි අපි දෙවනුවට සහනාධාර ලබා දුන් දමගහ මුදුන පන්සලේ වීඩියෝ තොරතුරු. අපේ පන්සලේ 28 වෙනිදා තමයි උදේ ආවේ. දැනටින්ම පවුල් 62ක විතර පිරිසයි 200ක් දැනටින්නවා. සමහරකට නැවත නැවතත් එනවා. ඉතින් වයස දිහා බැලුවාම මාස 3ක ළමයෙකුත් ඉන්නවා. මාස 3ක විතර ළමයෙකුත් ඉන්නවා. ඉතින් පවුල් දෙකක් විතර වගේ තමයි සිංහල අනිත් සියලු අය තමිල් අය. ඉතින් ගොඩක් දේ අය ආහාර පාන ලබා දෙනවා, ද්‍රව්‍යයක් ලබා දෙනවා. විශේෂයෙන් අපිට විදුලිය නැති හින්දා දැන් අපි දෙනියක් තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. දෙනියන් ඊළඟට ඉතින් දැන් කාලගුණ වෙනස් වෙනකොට දර ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ගෑස් ලිපක් සහ ගෑස් සිලින්ඩර් එක තියෙනවා නම් ඉතින් වඩාත් හොඳයි. මේ ලැබිච්ච ද්‍රව්‍යයන් ඉතාම වටිනවා. මොකද වතුර මොහොතක් ඉතාම වටිනවා. මොකද පිරිසිදු වතුර නැත්නම් අපිට අමාරුයි සපයන්න බවුසර් වලින් ගේන්නේ. ඉතින් වතුර ලබා දීම ඉතාම වටිනවා. ඊළඟට තමයි ඉතින් අපි දැන් බෙක්ටි තරමේ සියලුම ද්‍රව්‍ය ලැබිලා තියෙන ලබාගෙන තියෙනවා. ඉතින් ඇත්තටම බොහොම පින් අපි නේද? ලාංකික හැටියට අපි නේද? අනිවාර්යයෙන් ලාංකික නැති නේද? ලාංකික හැටියට අපි සුවිධාවකට පත් වෙනවා. මේක Facebook ඔස්සේ බලන් ඉන්න අයට මම කියන්නේ මේ දමගහ මුදුන පන්සල මේකට අපේ ස්වාමීන් වහන්සේ මොන දේ උමනා කියලා මේ පන්සලේ කිව්වද ඕගලන්ට හැකියාවක් තිබ්බනම් මෙන්න මේ ලබා දෙන්න කියලා ඔබතුමාලාගේ මම ඉල්ලීමක් කරනවා. දෙනියයි ගෑස් ලිපකුයි ගෑස් සිලින්ඩරය. ගෑස් සිලින්ඩර් මොබයිල් නම්බර් මොන හරි ඩයරෙක්ට් කොන්ටැක්ට් කරනවා. 77යි අන්න ඒකත් කියන්න එතකොට 77යි 83යි ID 88යි 19. හරி. Thank you. பம்பர் சைடு இருக்கு அது இங்க இருக்கு இது வை செவன்டிங்கா இருக்கு உடுப்போ அன்னைக்கு பம்பர் சிங்கா இருக்கும் இன்னும் கலந்து அடுப்பாடு வச்சினது சவுண்ட்